හැමතිස්සෙම plan දෙකක් හෝ තුනක් තියාගන්න. කිසිම වෙලාවක එක plan එකක වැරදුනා කියලා worry වෙන්න කනගාටු වෙන්න යන්න එපා. ඊට වඩා ජවයකින් අලුත් එක දෙවෙනි එක B එක පටන් ගන්න. එතකොට ඒක ඊට වඩා success වෙනවා. plan තියාගන්න, plan වලට ඔළුව හිර කරගන්න එපා. future එකට කොටු වෙන්න එපා. මේ දැන් අද තමයි දවස. දැන් තමයි වෙලාව. අද තමයි දවස, දැන් තමයි වෙලාව. ඒ කියන්නේ මගේ ජීවිතේ මං ගෙවපු මෙච්චර කාලෙන් දැන් තමයි ලස්සනම වෙලාව. එහෙම හිතෙන්නේ නැද්ද? ඔන්න ඔතෙන්ට එන්න ඕන. එතකොට නිවන් දැකලා ඉවරයි. එතකොට ආයි ඉපදුනත් එකයි නැතත් එකයි මොකද මං ජීවිතේ හොඳට එන්ජොයි කරා. මම මේක වින්දා උපරිමෙන්ම. අද තමයි දවස, දැන් තමයි වෙලාව. මුළු ජීවිතේම මම ඉන්න පුළුවන් නම්. ඒතර ඊට වඩා මොනවද ඕන? ඈ? ඊට වඩා මොකුත් නැහැ. එච්චරයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ ලයිෆ් එකේ එච්චරයි තියෙන්නේ. සල්ලිවත් ඒවා පොඩි දේවල්. පොඩි දේවල් ඒවා. රස්සාව, තනතුර, තත්ත්වය ඒවා හරි පොඩි දේවල්. අද තමයි දවස, දැන් තමයි වෙලාව. දැන් අපි අපේ මේ මොහොත එන්ජොයි කරනවා. ඒතර මේ මොහොත ගැන අපි කිසිම කනගාටුවක් නැහැ. හරි සතුටුයි. ඒතර කොයි වෙලෙත් අර මූණ පිපිලා තියෙන මලක් වගේ. සන්තෝෂය ඇතුලේ පිරීලා තියෙනවා. එතකොට දකින්නට ෆීල් වෙනවා. හරිම සතුටින් පිරීලා ගිහිල්ලා ජීවත් වෙන්න. එතකොට දකින මිනිස්සුන්ගේ අතර මූසල කන්න නැති වෙලා යනවා. පැහැදිලිනේ කියන එක. ඒ මිනිස්සුත් අප්ඩේට් වෙනවා දැක්ක ගම. අන්න එහෙම මිනිස්සෙක් වෙයි. කිසිම වෙලාවක මේ මානවය තුළ තියෙන ජවය, ශක්තිය, එනර්ජි එක මං කියන එක තේරෙනවනේ. මේක මරා ගන්න එපා. කොච්චර වයස ගියත් නාකි වුණත් ඔන්න මෙන්න මැරෙන ලෑස්ති වුණත් මේ ආත්ම විශ්වාසය, ශක්තිය, ජවය නැති කරගන්න එපා. තේරෙනවද කියන එක? ඕන වෙලාවක යුද්ධෙට ලෑස්ති පිට ඉන්න ඕන. ඕන වෙලාවක යුද්ධෙට ලෑස්ති. ඒක යුද්ධ කරනවා කියන එක නෙමෙයි කියන්නේ. කතා වෙන්නේ සාමයට තමයි. ඒ වුණාට ඕන වෙලාවක යුද්ධෙට ඒක මහා ඇතුලේ තියෙනවා මහා හයියක්. ඒ හයිය නැති කරගන්න. කිසිවක් දෛවයට බාර දෙන්න එපා. ඒක පැහැදිලිද? එකම එකක් දෛවයට බාර දෙන්න. මරණය. ඒක තේරුණාද දන්නේ? දෛවයට බාර දෙන්නේ මරණය විතරයි. ඔබට ඕන විදිහට අරන් ඵලයන්. අනික් සියලු දේ දෛවය වෙනස් කරන්න ප්ලෑන් කරනවා. ඒකට උත්සාහය අවශ්‍යයි. ඒක මේ කියනවා තේරුණොත් එහෙම මහා සුපිරි මිනිස්සෙක් කියලා ඉවර වෙනවා. කියන්නේ එක්කෝ එයා සල්ලි උපයන්න ගියොත් ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයෝ වෙනවා. ඒගොල්ලෝ නිවන සොයාගෙන ගියොත් නිවනටපත් වෙලා ඉවර වෙනවා. මේ තමයි ධර්මය. කියන්නේ මේ ඇතුලේ තියෙන ශක්තිය හැලු කරගන්නේ නැහැ. අපි ළඟ තමයි හොඳම ශක්තිය තියෙන. ඒක දෙවෙනි කරන්නේ නැහැ. plan A B C ඔක්කොම තියෙන ඔක්කොම try කරනවා. ඔක්කොම try කරලා බැරි නම් දෛවයට බාර දෙන්න ආඩිය.